පෞරුෂය. එහෙමත් නැත්නම් පර්සනැලිටි කියලා කියන්නේ මොකක්ද? එතකොට මේ පෞරුෂ කියන වචනය නිර්මාණය වෙලා ඇවිල්ලා තියෙන්නේ ලතින් වචනයක් වන පර්සෝනා කියන වචනේ. එතකොට මේ පෞරුෂය කියන එක ගත්තාම විශේෂතාවය, ආත්මභාවය, එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් පුද්ගල ස්වභාවය වගේම පුද්ගලත්වය කියලා. එතකොට මේ පෞරුෂය එහෙමත් නැත්නම් පර්සනැලිටි කියන එක තීරණය වෙන්න. ඒ වගේම නිර්ණායකයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් පවුල හා සම්බන්ධ සාධක. පවුල හා සම්බන්ධ සාධක ගත්තාම කොහොමද කුඩා කාලයේ ඉඳන්ම ඒ දරුවගේ පෞරුෂය වර්ධනය වෙන්නේ කියන එක ගැන. එතකොට මේ පෞරුෂ සංවර්ධනයේදී ඊටමත් වැදගත්ම දැඩි බලපෑමක් සිද්ධ කරනවා මේ පුද්ගලයාගේ පවුල. එහෙමත් නැත්නම් මේ පුද්ගලයාගේ පවුල් පරිසරයෙන් ලැබෙන විවිධ දේවල් ඔස්සේ පුද්ගලයෙක් පෞරුෂය නිර්මාණය කරගන්නවා. උදාහරණයක් විදිහට කුඩා දියණියක් ගත්තාම ඒ දියණියගේ භූමිකා ආකෘතිය විදිහට එහෙමත් නැත්නම් අපි කියනවා රෝල් මොඩල් එක වෙන්නේ තමන්ගේ මව. එහෙමත් නැත්නම් අම්මා. ඒ වගේම කුඩා පුතෙක් ගත්තාම ඒ පුතාගේ භූමිකා ආකෘතිය විදිහට නිර්මාණය වෙන්න ඔහුගේ පියා අනුකරණය. එතකොට මේ විදිහට මව පියා අනුකරණයෙන් කුඩා කාලයේ ඉඳන් මේ දුවලා පුතාලා Tamanගේ පෞරුෂය වර්ධනය කරගන්නවා. එතකොට මේ විදිහට දෙමව්පියන්ගේ ගති ලක්ෂණ ඒ වගේම දෙමව්පියන් හැසිරෙන විදිහ මේ දේවල් ඍජු ලෙසම මේ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට බලපානවා. ඉතින් ඒ වගේම මේ දෙමව්පියන්ගේ අධ්‍යාපනය, රැකියාව, සමාජ තත්ත්වය, ඒ වගේම මේ දෙමව්පියන්ගේ අධ්‍යාපන මට්ටම කියන සාධක සියල්ලක්ම මේ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට මනෝවිද්‍යාත්මකව හඳුනාගෙන තියෙනවා පෞරුෂ සංවර්ධනයට ඉතාමත් වැදගත් සාධකයක් විදිහට මේ පවුල හා සම්බන්ධ සාධක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ පෞරුෂය සහ පවුලෙන් මොන වගේ බලපෑමක්ද මේ දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට හේතු වෙන්නේ කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක නරඹපු සියලු දෙනාට ගොඩක් ස්තුතියි.